සමේ විවිධ ස්වභාවයන් කියන මාතෘකාවේ යටතේ ඔයාලත් එක්ක මම කතා කරා කරුණු 8ක් ගැන. ඉතින් ඒ 8න් ප්‍රධාන කොටස් 5ක් තියෙනවයි කියන එකත් මම ඔයගොල්ලොත් එක්ක කිව්වා. ඒ ප්‍රධාන කොටස් 5 තමයි සාමාන්‍ය සම, වියලි සම, තෙල් සහිත සම, මිශ්‍ර සම සහ සංවේදී සම. ඉතින් මේ කොටස් පහෙනුත් මම 4ක් ගැන කතා කරලා ඉවරයි. අද මම කතා කරන්නේ සංවේදී සම ගැන. ඉතින් මේ සංවේදී සම කියන්නේ ඊටා ඉක්මනින් හානි වෙන සමක්. අපි පාවිච්චි කරන නිෂ්පාදනයක් ගාපු ගමන් දැවිල්ලක්, ඒ වගේම පිච්චෙනවා වගේ දැනීමක්, ඒ වගේම රතු වීමක්, සමහර විට තුවාල පවා ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි මේ සංවේදී සමක් කියන්නේ. ඒ වගේම තමයි සංවේදී සමකට අපි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරපු ගමන් සමේ පිටතින් ප්‍රතිචාරයක් දක්වනවා. විවිධ ආලේපන වර්ග, සබන් වර්ග, ක්‍රීම් වර්ග, ඒ වගේම වැක්ස් වර්ග, මේකප් ප්‍රොඩක්ට්, ඒ වගේ දේවල් ගාපු ගමන් ඒ ස්කින් එක යම් ප්‍රතිචාරයක් දක්වනවා. රතු වීමක්, දැවිල්ලක්, පිච්චෙනවා වගේ දැනිල්ලක්, ඒ වගේ දේවල් ඇති වෙනවා. විශේෂයෙන්ම සංවේදී සමක් ආලෝකයට, සූර්යාලෝකයට, විශේෂයෙන්ම ඉර එළියට, ඒ වගේම රස්නයට සංවේදී භාවයක් ඇති කරනවා. ඉතින් මේක ගොඩක් දුරට සංවේදී සමක් ඇති වෙන ප්‍රධානම හේතු වශයෙන් තියෙන්නේ සමහර විට ආරයට වෙන්න පුළුවන්. ඒ වගේම ජානමය ගැටලු, ඒ වගේම දේශගුණික තත්ත්වයන්, සමහරුන්ට සීතල කාලගුණවලදී, විවිධ පාරිසරික තත්ත්වයන් මත, සමහරුන්ට වියලි කාලගුණයේදීත් සංවේදී ලක්ෂණ ඇති වෙනවා. ඉතින් මේක සාමාන්‍ය නොවන, ඉතින් සාමාන්‍ය සමක් නොවන, ඒ කියන්නේ තෙල් සහිත සමක්, වියලි සමක්, මැදිවිය සමක්, ඒ වගේම මිශ්‍ර සමක් තියෙන ඕන කෙනෙකුට හට ගන්න පුළුවන්. ඉතින් මේකෙදි අපි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ සුදුසු ආකාරයට නිෂ්පාදන පාවිච්චි කරන්න. අනිවාර්යයෙන්ම පැච් ටෙස්ට් එකක් කරලා අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවා නම් ඉතාමත් වැදගත්. මොකද සංවේදී සමකින් අපිට දැන් අපි හිතමුකෝ යාට අපි මේකප් එකක් කරනවා කියලා. ඉතින් අපිට ගොඩාක් යාට ලොකු හෙවි මේකප් දාන්න බෑ. මොකද යාගේ ස්කින් එක ගොඩාක් සංවේදී සමක් නම් අපිට එහෙම කරන්න බෑ. ඒ වගේම තමයි ෆේෂියල් එකක් කරද්දිත් අපි පාවිච්චි කරන්න ඕනේ for sensitive skin කියන ප්‍රොඩක්ට් වලට ගැලපෙන ස්කින් එකකට ගැලපෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒකයි අපි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ ගැන කතා කරද්දී මට හිතුණා ආසාත්මිකතා සම ගැනත් කතා කරන්න. ඉතින් මේ කරුණු වටේ ඒ ස්කින් එක ගැන නැහැ. ඒකත් මම කතා කරන්න හිතුණා. මොකද සමහරව හිතනවා ඇලර්ජි ස්කින් එකක් කියන්නේ සංවේදී සමක් කියන්නේ දෙකම එකයි කියලා. ඉතින් සෙන්සිටිව් ස්කින්, ඇලර්ජි ස්කින් කියන්නේ දෙකක් නෙමෙයි, එකක් නෙමෙයි දෙකක්. ඉතින් ඒ එකක් නෙමෙයි දෙකක් කිව්වත් ඒකේ තියෙන ලක්ෂණ ළඟින් යනවා. ඉතින් මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ ඇලර්ජි ස්කින් එක, ඒ කියන්නේ අසාත්මිකතා සමක දැන් සෙන්සිටිව් ස්කින් එක වගේ නෙමෙයි. සෙන්සිටිව් ස්කින් එකේ මං කියවනේ ගාපු ගමන්ම ඒකේ මේ ප්‍රතිචාරයක් එනවයි කියලා, ප්‍රතික්‍රියාවක් එනවා කියලා. ඉතින් ඇලර්ජි ස්කින් එක එහෙම නෙමෙයි. ඇලර්ජි ස්කින් එක මිනිත්තු කිහිපයකින් හෝ පැය කිහිපයකින් තමයි ඒකේ ලක්ෂණ මතුවෙන්න ගන්නෙ. එතනදී බිබිලි ඇති වෙනවා, ඒ වගේම රතු වීමක්, ඒ වගේම කැසීමක්, පළු ගැටිටි වගේ දේවල්, ඒ වගේ ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඉතින් මේකෙදි අනිවාර්යෙන් අපි යම් දෙයක් කරන්න කලින් එයාට කවුරු හරි, ඒ කියන්නේ ඊට පෙර නිෂ්පාදන පාවිච්චි කරලා තියෙන්නේ මොනවාද, ඒ වගේම වෛද්‍යවරු කියලා තියෙන්නේ මොනවාද, ඒ වගේ දේවල් ගැන අපි එයාගෙන් කරුණු දැනගන්න ඕනේ. ඒ වගේම තමයි ඇලර්ජි ස්කින් එකක් හටගන්න ප්‍රධාන වශයෙන්ම ඒකත් බලන්න පුළුවන් ගොඩක් දුරට ජානමය ගැටලු, ඒ වගේම ආරයට, ඒ වගේම සමහර අයට ආහාර වලින් ඇලර්ජි තත්ත්වයන් හටගන්න පුළුවන්. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට් වල යාට ඇලර්ජි යම් දෙයක් තියෙනවා නම් අපි ඒක පාවිච්චි කරන්න බෑ. ඒ වගේම සමහරවිට ලෝහ වර්ග ඇලර්ජි වෙන්න, ඒ වගේම ස්පර්ශයෙන් ඇලර්ජි වෙන්න පුළුවන්. ඉතින් අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට් වලදී අපි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ ඇලර්ජි ස්කින් එකකට ට්‍රීට්මන්ට් කරද්දී. අනිවාර්යෙන් පැච් ටෙස්ට් එකක් කරන්න ඕනේ. ඒ වගේම තමයි සංවේදී සමටත් වඩා ඇලර්ජි ස්කින් එකක් කියන්නේ ඉතාමත් බරපතල තත්ත්වයක්. ඉතාමත් සීරියස් ඒක. ඉතින් ඒ වගේ ස්කින් එකකට ප්‍රතිකාර කරන්න යද්දී ඔයගොල්ලෝ
අනිවාර්යයෙන්ම කන්සල්ටේෂන් ෂීට් එකක් පාවිච්චි කරන එක ඉතාමත් වැදගත්. ඉතින් ඒව ගැන මම ඉස්සරහට තවදුරටත් කියලා දෙන්නම්. මේවට ප්‍රතිකාර කරන තැන්වලදී සමන ප්‍රතිකාර කිරීම කියන මාතෘකාව යටතේ ඒ දේවල් ගැන මම කියලා දෙන්න සූදානම්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්නේ. ඒ වගේම තමයි ඉස්සරහට මම කතා කරනවා කුරුලෑ සහිත සම, අසාමාන්‍යතා සහිත සම, මැදිවියේ සම ගැනත්. ඉතින් දිගටම මේ වගේ වටින වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් ඕගොල්ලෝ දැන්ටමත් මේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, යාළුවන්ට share කරන්න. මෙතෙක් වෙලා වීඩියෝ එක නැරඹුව ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි.